ඉතින් මයිකලයා කොහමද බං කොහෙද මේ යන්නේ? මම මේ ටවුන් එකට යනවා බං. ගෙදරට පොඩි බඩු වගේක් ගේන්න. හිච්චි මේ කොහෙද යන්නේ? හිච්චි මොකද ඉතින් මේ පැත්තේ? එහෙම විශේෂයක් නෑ බං. මම මේ කම්මැලි කමට ආවේ මේ පැත්තට. හිච්චි උඹලා අම්මත් ලෙඩ වෙලානේ හිටියේ. කොහමද ඉතින් උඹලා අම්මගේ තත්ත්වේ? දැන් අම්මට සනීපද? දැන් ටිකක් හොඳයි මයිකලයෝ. ඒත් ඔපරේෂන් එකක් කරන්න තියෙනවා බං. ඔපරේෂන් එකක් කරනවා නම් සල්ලි ගොඩක් යයි නේද බං? දැන් උඹලා ගාව එහෙම සල්ලි තියෙනවද? මේ දවස්වල එහෙමට සල්ලි නෑ බං. තාත්තටත් වැඩක් හම්බුනේ නෑ. මංවත් මේ රස්සාවක් හොයාගන්න කියලා බැලුවේ. මචං එහෙනම් හරි. මේ ඕන උදව්වක් තිබුණොත් එහෙනම් කියපන්කෝ ඉතින්. ඕන දෙයකට මම ඉන්නවා. එහෙනම් මම ගිහින් එන්නම්. ටවුන් එකටත් යන්න පරක්කු වෙනවනේ. හරි මයිකලයෝ. රස්සාවක් සෙට් වුණාම මං උඹටත් කියන්නම්. තාත්තේ පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. පොඩි වැඩක් කියන්න තියෙනවා. හිච්චි පුතේ මට කතා කරාද? ඔව් තාත්තේ මේ බලන්නකෝ. මම අර තාත්තට කිව්ව මම දාපු අර ජොබ් එකේ ඉන්ටර්විව් ඇවිල්ලා. මේකේ ඉල්ලලා තියෙන සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ නිසා මට අනිවාර්යයෙන්ම ජොබ් එක ලැබෙයි තාත්තේ. එතකොට අම්මගේ ඔපරේෂන් එකත් ප්‍රශ්නයක් නැතිව කරගන්න පුළුවන් වෙයි අපිට. පුතා කොහොමත් ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳන් හොඳට ඉගෙන ගත්තනේ. ওই ජොබ් එක පුතාට කොහොමත් ලැබෙයි. තව දවස් දෙකකින් තමයි තාත්තේ ඉන්ටර්විව් යන්න තියෙන්නේ. මම මයිකලයටත් කියලා මයිකලත් එක්කම යන්නම්. හිච්ච පුතේ මයිකල් පුතත් එක්ක ගිහිල්ලා වැඩේ කරගන්නකෝ එහෙනම්. කාලෙකින් මයිකල් පුතාවත් දකින්න බැරි වුණා. මයිකල් පුතා දැන් කොහෙද ඉන්නේ? මම මයිකලයට කතා කරලා බලන්නම් තාත්තේ. මට ඊයේත් හම්බුණා මයිකලයව. පුතේ හරි එහෙනම්. මයිකලයට කෝල් එකක් දෙන්න ඕන. හෙලෝ මයිකල්. ඔබ මොකද බං කරන්නේ? ඔබ කොහෙද ඉන්නේ? හෙලෝ හිච්චා. මම මේ නිවාඩුවට අපේ දඹානේ පුංචිලා ගෙදර ආවා. මොකද බං ඉතින් ඔබ කරන්නේ? ඔබ කාලා බීලාද ඉතින්? ගෙදර සනීපෙන් එහෙම ඉන්නවද? මම නම් මේ දඹානේ පුංචිලා ගෙදර පැලවලට වතුර දාන ගමන් මේ ඉන්නේ. මොකද බං ඉතින් ඔබ මේ හදිසියෙම කතා කරේ? නෑ බං මම උඹට අර කිව්වේ මම ජොබ් එකකට ඇප්ලිකේෂන් එකක් දැම්ම කියලා. මට ඒකෙන් ඉන්ටර්විව් ඇවිල්ලානේ බං. මේ උඹත් එනවද මාත් එක්ක යන්න? අඩෝ සුපිරිනේ බං. කවද්ද ඉතින් බං ඔය ඉන්ටර්විව් එක තියෙන්නේ? අනිද්දා තමයි බං ඉතින් තියෙන්නේ. උඹටත් පුළුවන් නම් වරෙන්. හරි බං මං අනිවාර්යයෙන්ම එන්නම්කෝ. ඉතින් මයිකලයා අද තමයි මේ මම ඉන්ටර්විව් එකට යන්නේ. අපි දෙන්නම යමු. උඹේ බයික් එකක් තියෙනව නේද? හරි බං බයික් එක තියෙනවා. මං අරන් එන්නම්. හරි හිච්චි තැනට යන්න ඕන පාර දන්නවනේ ඔයා? ඔව් මං තැන දන්නවා. අපි යන්. මම එක දවසක් ගිහිල්ලා තියෙනවා. මයිකලයා මේක තමයි තැන. ඔයාට පේනවනේ අර බොස් ඉන්නවා තැන. අපිට ඉන්ටර්විව් එක තියෙන්නේ මේ බොස් ළඟ. එහෙමද බං? එහෙනම් උඹ ගිහින් වැඩේ කරගනින්. මං ඉන්නම් මෙතන. හරි බං. එහෙනම් මම යන්න. good morning sir. good morning පුතා. මොකද්ද කාරණාව? සර් මම මේ ඉන්ටර්විව් එකට ආවේ. පුතාගේ සහතික ටික එහෙම අරගෙන එන්නකෝ එහෙනම්. මෙන්න සර්. මේ ටික තමයි සහතික ටික. උපැන්න සහතිකෙත් තියෙනවා සර්. අධ්‍යාපන සහතික ටිකත් හරි. පුතා සහතික ටික නම් හොඳට තියෙනවා. ඒ වුණාට ඉතින් මේ ජොබ් එක ගන්න නම් ඉතින් අපිටත් පොඩි උදව්වක් කරන්න ඕන. ඕන උදව්වක් කියන්න සර්. මම මේ ජොබ් එකට එන්නේ කැමැත්තෙන්මයි. මෙහෙමයි පුතා. ඉතින් ගොඩක් අය මේ ජොබ් එකට ඉන්ටර්විව් වෙනවා. ඉතින් මේ ජොබ් එකට ගන්න නම් ලක්ෂ 2ක් විතර මට දෙන්න වෙනවා. එච්චර ලොකු ගාණක්? ඔව් පුතා මේ ජොබ් එකට ගන්නව නම් එහෙම තමයි. අනේ සර් මගේ අධ්‍යාපන සුසුකමුත් ඔක්කොම තියෙනවනේ. මට ලක්ෂ 2ක් නම් දෙන්න විදියක් නැහැ. මගේ අම්මත් ලෙඩ වෙලා. ඒ ඔපරේෂන් එක කරන්න සල්ලි හොයාගන්න තමයි සර් මම මේ ජොබ් එකට එන්න හැදුවේ. අනේ සර් මට ලක්ෂ 2ක් දෙන්න විදියක් නැහැ. අනේ පුළුවන් නම් මාව ජොබ් එකට ගන්නකෝ. අපේ අම්මා ලෙඩ වෙලා ඒ ඔපරේෂන් එකට තමයි මම මේ ජොබ් එකට එන්නේ. අනේ එහෙම කරන්න බෑ පුතා. තමුන්ට සල්ලි නැත්තම් යන්න. අනේ එහෙම කරන්න එපා සර්. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
තමුන්ට මන් දැන් එක සැරයක් කිව්ව නේද? තමුන් මෙතනින් ඇදලා දාන කලින් යනවා. හරි හරි සර් එහෙනම් මම යන්න. ඇයි උඹ අඬන්නේ හිච්චි? ජොබ් එක ලැබුණ එකට සතුටටද උඹ අඬන්නේ? මොන සතුටද බං? අර සර් කියනවා ජොබ් එකට එන්න ඕන නම් ලක්ෂ 2ක් ඕන කියලා. මොනවා? ලක්ෂ 2ක් ඉල්ලනවා? ලක්ෂ 2ක් කොහොමද බං මේ වෙලාවේ හොයාගන්නේ? උඹ අවුලක් ගන්න එපා. උඹට මම ඉන්නවනේ. අපි වෙන මොකක් හරි බලමු. අඩෝ ඒක තමයි බං ප්‍රශ්නේ. මේ අම්මගේ ඔපරේෂන් එක කරන්න තියෙනවනේ බං. අපි දෙන්න එකතු වෙලා මොකක් හරි කරගන්න බලමු එහෙනම්. හරි හරි එහෙනම් අපි දැන් මෙතනින් යමු.